සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවදියේ එම ආයතනයට කුලී පදනමක් මත ලබාගත් වාහන අවභාවිතා කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් අගෝස්තු මාස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුගේ නඩුවක් මීට පෙර ලංකා ජයරත්න මෙනවිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ අවස්ථාවේ විභාගයට ගෙන තිබෙන නිසා එම නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ නඩුව සුදුසු අධිකරණයක් වෙත යොමු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවට යොමු කරනු ලැබීය. ඒ අනුව ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා හමුවට යොමු කළ අතර එහිදී සුජීව නිස්සංක විනිසුරුවරයා සඳහන් කළේ තමන් මෙම විත්තිකරුගේ නඩුවක් මීට පෙර විභාග කර ඇති නිසා එය වෙනත් අධිකරණයකට යොමු කරන ලෙසය. ඒ අනුව මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු RSS සපුවිද මහතා හමුවට යොමු කෙරුණු අතර එම විනිසුරුවරයා ඉදිරියේ අදාළ නඩුව අගෝස්තු මාස 20 වනදා යලි කැඳවීමට නියමිතය.